නැහැ. මාළු රාබනෝ දෙයක්ෝ? ඔව් කිව්වට විශ්වාස ඒකනේ මං කියන්නේ මට කෝච්චියකුත් තියන් හිටියා. කාවයිය පොල්ලත්ත දිගේ දේවියට නැගලා 100ක් විතර කාවයියෝ. මුක්තියට බහලා රාබීල දෙරින් නැතුව යන හැටිනේ බලන්න ඕන පොල්ලත්ත දිගේ. ඊට පහුවෙන්ද පොල්ලත්ත කපලා දැම්ම මුක්තිය පිරෙන්න රාජිය නැහැ කියනකෝ. කාවයියෝ ඉන්නකොට කිව්වට විශ්වාස කරන්නේ නැහැ. කාවයියෝ පොල්ලත්ත දිගේ නැගලා මුක්තියට බහලා රාබීල දෙරින් නැතුව ආයි බහිනෝනේ අර මේකට ඇලපාරට. ඊට පහුවෙන්ද පොල්ලත්ත කපලා දැම්ම. ඔව් කාවල් ටිකක් ගන්න ඉතින්. උන්තර කවුද අරුවගේ චතුරසේන ආරත්න වගේ. බයි. කිව්ව ඒක තමයි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. පොල්ලත්ත දිගේ කාවයියෝ පොලිමට 100ක් විතර නැගලා මුක්තියට බහලා. ආපොන් නෙන්නේ. මුක්තියට මූදේ දැල්ලුවේ රිමෝට් එක. රාමොට් එක. නෑ. කාවයියෝ ටික පොල්ලත්ත. ඒකනේ කියන්නේ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා. මුක්තියට බහලා මුක්තියෙන් බීලා සීන් එකට ගිහලා විශ්වාස කරන්න බැරි. මටත් විශ්වාස කරන්න බෑ. ඇස් දෙකෙන් දැකලා. මුක්තියට බහලා බීලා දෙරි නැතුව බහිනෝ යයි පොල්ලත්ත දිගේ. ඊළඟ එක ආයි බහිනෝ. දෙරි නැතුව බහිනෝ නේබා. දෙරි නැතුව බහිනෝ නේබා. දනුස්කයි. ඊට පහුවෙන්ද පොල්ලත්ත කපලා දැම්මා. ඊට පස්සේ මුක්තිය ගෙනෙන්න රාජි. පොල්ලත්ත කපලා ඔකන්ට බෑග් එකට අරන් තියන්න. ඉතින් උඹට තිබ්බ පොල්ලත්ත බෑග් එකකට දාන්න. පොල්ලත්ත බාගෙට කපලා බෑග් එක කල්ලලා තියන්න. කාවයියට ගල්ලන්න තිබ්බ. මට උග කාවයියෝ රාබොන්න මුක්තියට බහිනයි කියලා පොල්ල පොරකාරට බහිනේ උන්. මගේ කාවයියෝනේ. මොන තව කතාවක්. එක දවසක් අපේ දෙපාර ඉන්න බේසුක් ගන්න. නෑ. බේසුක් ගන්න නෑ අපි මොන්ගෙරිච්ච නෑ කෝච්චි විතර අරන් ගියේ. අපොන මිනිස්සු ඇවිල්ලා නම් අපිට දැන් පස්සේ ගහනෝනේ උන් රාඩේ පොඩ්ඩේ. දවසක් අපේ ඔය සීයලයි මහගෙවල් වල ටීවී එකක් තියලා දෙන්නේ එදාම. ටීවී එකක් තියලා කියන මිනිස්සු යනවලු ඉතින් දැන් ඔය ෆිල්ම් බලන්න. ටීවී එකක් තියන අය ගමන් ගමකටම එකක් ෆිල්ම් බලන්න එනෝනේ. මුරේට කඩපු පොල් ගෙඩි 200ක් 2000ක් 200ක් නෙවෙයි 2000ක් පොල් ගෙඩි 2000ම අරන් ගිහින්නනේ අර එක යන ගමන් ටීවී බලන 2000ම අරන් ගිහිල්ලානේ ටීවී එකක් තිබුණා අපේ අර සීයලයි මහගෙවල් වල විතරයි. ඒ කියන්නේ 2000ක්ම ඇවිල්ලා ටීවී බලන්නේ. දැන් ටීවී එකක් තියෙන්නේ දැන් ඒ කියන්නේ එක අරන් තියෙන්නේ. එක අරන් තියෙන්නේ. එක අරන් ගිහිල්ලා උන් හොඳේ. ඒ මුළු ආවලකට දාන්න මාවල ප්‍රාදේශ බඩ. බලහන්දුවේ එක්ක සීන් එකක් මේ කියන අපේ තාත්තලා මාගේ. නෑ. ඒක බොරු කියන පිස්සුවක්. බොරු කියන්නේ මොකද අර කාවයි සීන් එක උඹලා තේරෙන්නද බා? දැන් හැකිනේ බා පොල්ලත් කාවයි දෙන්න බැරිද? පොල්ලත් කාවයි දෙන්න. හරි පොඩේ දා. නෑ. පොල්ලත් හරි දවස්කයි ඔහෙ දැකලා තියෙනෝනේ අර වේලි වල කාවයියෝ ගෙදරට ගෙනල්ලා හැදුවාම එළියට පයින්නෝ. ඕන අවුවත් අපි ඉන්න. කාවයියෝ දැකන්නේ අම්මපා මේ නෑ ඒක නම් බොරු කතාවක් කියන්නේ කාවයියෝ වගේ අපේ ගෙදර ගෙනත් කියලා. මං වලේ හදලා දිව්වා. කාවනෑ මචං කාවයියෝ ටික. කොහේ බලලා එයා කියලා පුතුට වාල්ලා අවුවත් අපි. ඔව් සමහර පඩේත් බලලා කියනකො. අද වෙනකන් උන්ව එළිය තියලා තියෙන පුතු ටික. උන්ට මේ අවුවත් අපි ඉන්නේ. ඕ නෑ වරක් වෙන්න නෑ දවස්කයි ඕකේ ඉරාවටම හරි ඔබ දැන් කාවයියෙක් අල්ලලා ගිහිල්ලා ගෙදර ටැංකිය දාලා දියන් එළියට පයින්නත් බලන්න ඔබ තපින්න කුස්සියට එනෝ කාලෙට එනෝ වත් කරෝ නෑ ඉච්චර දේවල් නා කරන්නේ මන් දන්න විදියට අපේ අක්කයි යන කාවයියෝ එහෙම වෙන්නේ අපේ ගෙදර ඉන්න කාවයිය බයිරාල කාවයියෝ එහෙම නැතුව බලන්න පස්සේ කෙනගෙන ටීවී එක බලන්න දැන් මචං රිමෝට් එක ගන්න. බලනකොට මෙන්න කාවයි වලන් ඉන්න වලට. උයි ෆෝන් එකට. ඔව්. රිමෝට් එක ගන්න දෙයක්. පැනලා ගත්තේ. රිමෝට් එක කියනවා. කාවයියෝ. හරි මම බොරුවේ කියලා හිතනවා නම් උඹ කාවයිය දැන් අරන් ගිහිල්ලා ෆෝන් එකේ දාලා තියලා නෑ අර අපේ ගෙදර ඉන්නේ. අන්න ඒකට කියන්න දෙන්නේ නැහැ නේද? ඇවිල්ලා බලන්න. නෑ මූ කියන එක බලන්න. නෑ ඉතින් පවුගේ දාලේ හරක නෑ. බලපන කාවයියේ කන කරා කියන බඳින්න. බලන්නේ ඔයලා වඩා ආදල්ද නෝයි. ඔයකෝ. ආයෝ. මේ අල්සේ කැරිබුරු කියලා මේ කැරිබුරු බල. ඔව්වෙන බොන්නේ. අන්තිමට මොණරකින් අහලා ගියේ අපි මේ හරපින් ඉඳන්. උඹලානිකා මේ අර මේ සිවන්න කතාව මේ ලංකාවේ පඩිගත කරනවා වගේ මුන් කියන්නේ මොනරු
මුග්ගටි තවකෝදි නයි නයියෝ අර ඕනිකන්නේ ඒ බා එතකොට කාවයි සේරම රා බොනවද කාවයියෝ මුට්ටිය නෑ අතන කොච්චර මුට්ටියක තිබුණේ එහෙම මෙන්න මෙච්චර විතරයි මුට්ටිය තියලා දුනා පළවෙනි සතියේ ගන්න පොල්ලිත් බෝක්කුර පාත්‍රයක් තිබුණේ පොල්ලිත් උන් පාත්‍රයක් ගන්නෑ නේද මණ්ඩන් නෑනේ ඉතින් කාවයියෝ රාබුනොයි කියලා පොල්ලත්ත තියනවා අර නිකන් 12 පාර පහච්චලා යම්මට යකෝ කාවයියෝ පොලිමට මෙහෙම මම බැලුවේ සරසරගාල සද්දය වුණා සරසරගාල සද්දය වුණා පොල්ලත්ත දිගේ එනකොට සරසරගාල සද්දය ඇහිලා පොල්ලත්ත දිගේ ඇවිල්ලා මුට්ටියට බහිනවා බෑලා ආයි යන්නේ කොහෙන්ද බෑලා වෙරි නැතුව යන එකනේ සීන් එක යන්නේ පොල්ලිත්තෙන්නේ පොලිස්සෙම යන්නේ නැත්තම් ඔයද රාමුටිය දෙක ජම්පයක් දාන්නේ නැද්ද ඈ ජම්පයක් දාන්නේ නැද්ද ජම්ප් එකක් දාන්නේ මෙහෙම පොල්ලත්ත මෙහෙම දැන් වන සින්දුවක් වගේ කියන්නේ නැද්ද බා මේ මුට්ටිය පොල්ලත්ත දිගේ දැන් මේ ගඟ මේ පොල්ලත්ත දිගේ කාවයිය ගඟට තියෙන දොරක්ද අර නිකන් අර ඇලපාරක් වගේ නිකන් පරලච්ච මම පෙන්නන්නේ එකක් ගිහිල්ලා වෙලා ඔයාලා මේ පොල්ල මේ රාමුටිය මේ පොල්ලත්ත එහෙම දැන් ගඟේ ඉඳලා පොල්ලත්ත දිගේ පොල්ලත්ත කාපොත් රාමුටි කික්කුරා පොල්ලිත් වාච් කරන ඔව් පොල්ලිත් රාමුටි කික්කුරා මුට්ටිය තියනම් මෙතන බරියන් අතේ දෙලි තියලා මුට්ටිය අතේ රාටි මේ ගඟ දිගේ එනවා මාළු කාවයිය දැන් ඒ මලපොත් වන්නේත් තියෙනවා දැන් කාවයි කොහොමද දන්නේ මුට්ටියක් කියලා උතන මුට්ටියක් දැන් නැහැ නේ ඌ මේ අත්ත දිගේ නගිනවනේ ඔව් අත්ත දිනේ අවුව තපෙන්න හිතාගෙන දැන් නගින ඔව් අවුව තපෙන්න නැගලා මුට්ටියට බහැලා රාබලෝ 100ක් විතර කාවයි මුට්ටිය 100ක් විතර රාබිව්වා රා නෑනේ නෑනේ ආයි මුට්ටිය ඔය පාර උදේට මණ්ඩි හොයනවා ඔය පාර නෑනේ ගොඩක් නෝ මණ්ඩි ඕනේ නෑ දන්නේ කොහොමද කියලා මුට්ටිය කඳුලක්වත් නෑ එහෙම දැන් ඔයාලක කීයක් නැගේ කීයක් නැගේ ආවයි 100ක් විතර එහෙම ගණන් කරන්න බෑනේ මම මේ මුට්ටිය දිගට ගණන් කරන්න කියන්නේ ආවයි 100ක් විතර එහෙම නගිනෝ එහෙම නැගලු කරලා මේ දා මුට්ටිය රා බීලා උඩට බහැලා මලට මුක් කරන්නේ මල උඩනේ මුට්ටියට බහැලා රා බීලා මේ හිමීට වෙරිනතුව බහින එක මටත් සීන් එක වතුරටම බහින්නේ වතුරට නෑ මාලක්කිට පහිලා නැතුව තියලා හැල ඉවර වෙලා ඔය තියෙන ගල් තියෙන්නේ දැන් වතුරේ ගල් වලට පයින් ගහගෙන යන වැඩි ඒ වෙරිනේ සමහරවිට අපෝකට දැක්තර පස්සේ වෙරි හැදෙන්නේ නෑ යකෝ මුට්ටිය රාබිවම වෙන්නද බං උප කිව්වේ එන්නතෝ බහිනේ කියලා වෙරි නැතුව බහිනවා කියන්නේ සීන් එක මගදී වතුරේට දෙරියන්නේ පයින් ගහගෙන යන්නේ නෑ මටත් තියෙන ප්‍රශ්නේ දැන් කාවයියෝ මේ හොඳට නගින්න පුළුවන් කාවයියෝට මේව නගලා මුට්ටියට බෑලා රාබුනෝනේ රාබීලිවර වෙරි නැතුව බහින කර සීන් එක දැන් ඌ ටිකක් බීලා ඊළඟ එකට බොන්න දීලා දැන් මුට්ටියට බහින සේරම මුට්ටිය අරගෙන වෙලාවේ බහින්න දෙවන කාවයියෝ බෙදුමක් ගන්න දෙවන නියමට පරාද උකන්න කැපි පාර ඌ කාවයියෝමද කියලා දන්නේ කොහොමද කාවයියෝ අර අවුව දම්මින මං කාවයියෝ දැකලා දිනනවා එක දවසක් මං කාවයියෝ දෙන්නෙක් කෙනා ලොතනින් අල්ලගෙන නෝතන ඒක රාබොන්න අපේ රාබොන්න නෑ කාණු යන්නේ අත්ත කැපුවට පස්සේ රා නෑනේ කාණු යන්නේ ඔය කාණු යනවා දැන් කාණු යනකොට රාබොයෝ දෙන්නේ ජලක් දාලා අල්ලගෙන ගෙදර ගෙනාලා ටැංකියට දැම්මා අපේ වාතල ගෙදර ඉස්සරහ ටැංකියක් තියෙනවා දැන් ඕනම් බොරුනම් ගිහ බලහන්දුව හන්දියෙන් හරි බොරු මොකද බං කියන්නේ පාරේ දකුණු අත පැත්තේ පළවෙනිගේ එතන ඉස්සරහ පොණ්ඩ එකක් තියෙනවා අන සම්පත් දරු සම්පත්තිය සම්පත් බොන්නේ නෑනේ